සුභාස්ගේ පුතුණුවක් තියෙනවා පාපේ තරගය තුල. වෙලේවත්තේ ගියන් සාරංග පෙරේරා නමය උසාන් රාජපක්ෂ බවින ක්‍රීඩකයන් මේ පාපැදි තරගය තුල පාපැදි තරගය මෙන්න මේ විදිහට කලෝපුම අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ කරනවා. පළවෙනි වටේ වට 10කින් සමන්විත වට 8කින් සමන්විත පාපැදි තරගයේ සාම වටේ නිමාවෙන් පසු තවත් වට උන්ගේ නිදහසේ තරග වදිනවා අපිට දැක ගන්න පුළුවන්. නිදහසේ තරග වදිනවා මේ තරගය තුල අපිට දැක ගන්න පුළුවන්. මේ කන්ද තමයි ක්‍රීඩකයන්ට අරහට සිටින කන්ද. යසිත මලි සිටිනවා කන්ද මුදුනේ මලි සහ අසිත මලි දෙදෙනාම පාපැදි තරඟ පාපැදියට ආදරය කරන යුවලක් ඔව් දෙදෙනාත් මේ තරඟයේ අපිට දැක ගන්න පුළුවන් කන්ද මුදුනේ. මම මුලින් කිව්වා වගේ කැස්සාවට ගණන් ගන්න එපා. මාසේ අප්‍රේල් මාසේ දැක ගන්න හැටි ශ්‍රී ලංකා නියෝජනය කරන ක්‍රීඩකයා ධනුෂ්ක තවත් තරගය ඉති කණ්ඩනයක් වෙලා නැහැ. රාජපක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් පොකුරේ මිදී ඉදිරියට යන උත්සාහයක් කරනවා. බලමු තවමත් කණ්ඩනය වෙලා තියෙනවද කියලා. තවමත් කණ්ඩනය වෙන්න තවමත් නිසි ආකාර නිසි ලෙස කණ්ඩනය වෙලා නැහැ. තරග අපි මහරගම වාසී කයන් තවමත් පොකුරේ කයන් ඉන්නවද කියලා අහනවා. සුනිමල්ගේ පුදුනවන් ඉන්න පළවෙනි අපිට දැක ගන්න ඕන වසරේ මේ තරගය මීට වඩා සාර්ථක වේවි. පුදුනා ඉන්නවද නිදුස් පදින්නවද අයිය කියලා හදනවා. නිදුස් තප්පර 30යි පළවෙනි පොකුර සහ දෙවෙනි ප්‍රධාන පොකුරත් එක්ක තප්පර 30ක කාලයක් තමයි රැඳ වෙන්නේ. තප්පර 30ක කාල පරාසයක්. ක්‍රීඩක 150ක් සිටියත් ගොඩ බේත් ටීෂර්ට් ප්‍රධාන බැට් මේ පොකුරේ සාරංග පෙරේරා මේ පොකුරේ තමයි තරග වදින්නේ. දෙවෙනි කණ්ඩායම අතර තප්පර 45යි දෙවෙනි කණ්ඩායම අතර තප්පර 45ක කාර්යයක් දෙවෙනි කණ්ඩායමේ ප්‍රධාන පොකුර අතර විනාඩියක කාල පරාසයක් මේ පොකුර සම්මත අතර විනාඩියක් විනාඩියක හතරයි වට හතරක් දිරුක්ෂි අපේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාව කතරගම සිට තරගයේ සජීවීව නරඹනවා ඇති මේ මොන ලයිව් ඔස්සේ යුද හමුදා ක්‍රීඩකයා කුජාන්වා කණ්ඩායම් නායකයාට සුබ පතලා තියෙනවා. මේ විදිහට දිනේෂ් ද සිල්වා මදුවා වෙලේවත්තේ ගිහන් කුමාර
තවත් වීඩියෝ රාශියක් අපිට දැක ගන්න පුළුවන්. කලෝෆෝම පාපේදී තර 2025 වසර අන්න බදිනවා නම් වෙන්න තුෂාන් රාජපක්ෂ අපි බලමු ඔහුගේ කඳු තරණය. තුෂාන් රාජපක්ෂ කියන්නේ ඒකට පාපේදී තරංගවල කඳු සෑහෙන කඳු තරණය කරපු ක්‍රීඩකයෙක්. හොඳ අපිට මතකයි දවස් දින 10 තරඟේ රම්බඩ කඳු තරණය කරනවා. ඉතින් අද ඔන්න තුෂාන් රාජපක්ෂ යකෙක් තල්ලු කරගෙන මේ කඳු තමන්ගේ ශරීරයේ බරත් එක්ක මේ කන්ද තරණය කරන ආකාරය ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයා ඔහුට කිසිම තරඟකාරීත්වයක් නැහැ. විනාඩි 1මාරකට වගේ දුරක් විනාඩි 1මාරකට වැඩි දුරක් පළවෙනි විනාඩි 1මාරකට වැඩි දුරක් තරඟයේ පළවෙනි ක්‍රීඩකයා විනාඩි 1මාරක දුරක් අපිට දැක ගන්න පුළුවන්. මේ කිරිමැටි කන්ද තරණය කරන ආකාරය තුෂාන් රාජපක්ෂ විනාඩි 2කට ආසන්න දුරක් රඳවා ගන්නවා. හන්දේ වේගය පැය කිලෝමීටර් 20ක විතර වේගයක් තමයි රඳවා ගත්තේ. දැන් නැවතත් බෑව් සහිත මාර්ගයක් අපි තුෂාන් රාජපක්ෂ අත් 100 අපි දැන් මේ ඇදෙන්නේ බොරලස්ගම මන්සන්තියට. තා වටයක් තියෙනවා තුෂාන් රාජපක්ෂ ළඟට යන්න. අපි මේ වටේ කියන්න බලමු මේ දෙවනි පොකුර. අපි අන්තිම වටේ තුෂාන් රාජපක්ෂ පොකුර කණ්ඩායමට කියනවා ඒ තුෂාන් රාජපක්ෂ තනියම තනක වටේ සම්පූර්ණම සජීවී ඔබ සියලු දෙනාටම බලා ගන්න අවස්ථාව ලබා දෙනවා. මේ දෙවනි පොකුර අපි බලමු. තවත් ක්‍රීඩාත්මක තරගයේ ජම්ප් ඒ කියන්නේ මේ පොකුරනොත් ක්‍රීඩක කීප දෙනෙක් විද්‍යාන උත්සාහ දරාවි. ඉතින් අපි ඒ නිසා අපි බලා සිටිමු. එය කරන්නේ කොහොමද මේ ක්‍රීඩකයන් ඔවුන් කොහොමද පක්ෂටයි තුෂාන් රාජපක්ෂ මේ විදියට හිමි කර ගන්නකොට කොහොමද ඉස්සරහට ගමු. තුෂාන් රාජපක්ෂ තවද ඉස්සරහට ගන්න. තුෂාන් රාජපක්ෂ අද තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නවා. මෙන්න මේ විදියට ස්ටෑන්ඩඩ් පාපේ තරගයේ පැයට කිලෝමීටර් 37ක වේගයක් රඳවා ගන්නවා. ජයග්‍රහණය තුෂාන් රාජපක්ෂ හිමි කර ගන්නකොට තරගයේ සෑහෙන පේස් එක ජනතාවක් මේ පාපේ තරගයේ තියුණු තරගයක් ලබා දෙමින් තරගය නිමා කරනවා. පාපේ තරගය නිමා කරනවා තුෂාන් රාජපක්ෂ. හරි මෙන්න මේ විදියට තරගය නිමා කළා. ඔය ඉන්නේ නවත්තක හිමි කර ගන්නවා. නෝවා 3 වෙනි ස්ථානය. බෝපේ 4 වෙනි ස්ථානය හිමි කර ගන්නවා. බෝපේ ක්‍රීඩකයා මේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්